අපි ක්‍රියාමූලික පර්යේෂණ නැත්නම් ඇක්ෂන් රිසර්ච් ගැන තමයි සාකච්ඡා කරමින් ඉන්නේ මේ වීඩියෝ මාලාවේ දෙවෙනි එක. එතනදී දැන් අපි මුලින්ම අර මතක ඇති පළවෙනි කලින් වීඩියෝ එකේදී ඉන්ට්‍රොඩක්ෂන් එකේදී කිව්වා ඇක්ෂන් රිසර්ච් එකේ පියවර 6ක් තියෙනවා කියලා අපි කිව්වා. එතකොට මේ පියවර 6න් අපි මේ පළවෙනි පියවර අරගෙන බලමු. problem identification නැත්නම් ගැටලුව හඳුනා ගැනීම. ඒක තමයි අපි මූලික පියවර වෙන්නේ. ඒ ගැටලුව හඳුනා ගැනීමේදී ඒ යටතේ තියෙන ප්‍රධාන කොටස් දෙකක්. ඒ කොටස් දෙක තමයි මම මේ part 1 part 2 කියලා දාලා තියෙන්නේ. part 1 එකෙත් ප්‍රධාන කොටස් දෙකක් ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒක තමයි මේ session 1 session 2 කියලා දාලා තියෙන්නේ. හොඳයි. ඒතර ගැටලුව හඳුනා ගැනීම තුළ අපි බලමු part 1 වල session 1 පළමු කොටසෙන් කියවෙන්නේ මුලින්ම අපි මේ පර්යේෂණය කරන්න හේතු සහ අරමුණු හඳුනා ගන්න ඕනේ. ඒ කිසියම් අවශ්‍යතාවයක් වෙනුවෙන් තමයි අපි මේ පර්යේෂණය කරන්නේ. ඒතර හේතු මොනවද කියන එක ඒක ඩිපෙන්ඩ් වෙනවා තමන්ගේ ක්ෂේත්‍රය, තමන් ඉන්න කරන රැකියාව, ඒ වගේ දේවල් මත පරීක්ෂණය පර්යේෂණය කරන හේතු වෙනස් වෙන්න පුළුවන්. සහ පර්යේෂණ අරමුණු කියන එකත් එතනදී පැහැදිලි වෙන්න ඕනේ. මොන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහාද මේ පර්යේෂණය කරන්න කියන එක. ඊට පස්සේ තෝරාගත් පාසල විශේෂයෙන් දැන් මම මේ වීඩියෝ මාලාව පැහැදිලි කරන්නේ ඇක්ෂන් රිසර්ච් පිළිබඳව මේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුවන ඇක්ෂන් රිසර්ච් සම්බන්ධයෙන්. ඒ අනුව ගොඩක් වෙලාවට ඇක්ෂන් රිසර්ච් ඒ අධ්‍යාපනයට සම්බන්ධ ගුරුවරුන්, අධ්‍යාපනඥයින් ඒ අය තමයි මේ ක්ෂේත්‍රයේ ඉන්නේ මේ ඇක්ෂන් රිසර්ච් කරන්නේ ගොඩක් වෙලාවට මේ ක්ෂේත්‍රය තුල. ඒතර එතනදී ගුරුවරුන් විදිහට ගත්තොත් එහෙම ඒගොල්ලෝ පරිශ්‍රණය සඳහා කිසියම් පාසලක් තෝරගත්තා නම් අන්නේ පාසල පිළිබඳ මූලික විස්තරයක් සඳහන් කරන්න ඕන. ඒ වගේම ඒ පර්යේෂණය සඳහා තෝරාගත්ත පන්ති කාමරය, පන්ති කාමර වටපිටාව, ඒ තුල ඉන්න ළමයිගේ බෑග්ග්‍රවුන්ඩ් එක, පසුබිම, අන්න ඒ වගේ දේවල් පිළිබඳව විස්තරයක් එතන අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒ ගැටලුව හඳුනා ගැනීම තුලම තිබෙන දෙවන කොටස තමයි විශේෂයෙන් අපිට අවධානය යොමු කරන්න ඕනේ වැඩි ස්ට්‍රෙන්ත් එකක්, වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ තැන පළවෙනි ඒ ගැටලුව හඳුනා ගැනීම තුළ මේ ගැටලුව හඳුනා ගැනීම සඳහා හඳුනා ගැනීම කියන එක. එතනදී ගැටලුව හඳුනා ගැනීමට විවිධ ක්‍රම භාවිතා කරනවා. දැන් මේ ක්‍රම පැහැදිලි කරන්න ඕනේ. දැන් මෙතන session 2 වල tools used to identify the problem කියන එක යටතේ මම පැහැදිලි කරලා තියෙනවා කීපයක්. reflective journals කියන ඒවා අපි සාමාන්‍යයෙන් පන්ති කාමරය තුල ඉගෙනුම් ගැන්වීමේ ක්‍රියාවලිය තුළ මේ සිද්ධ වන විශේෂ සිදුවීම් ලකුණු කරන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ reflective journals කියන ඒවා. හොඳයි. එතකොට reflective journals කියන ඒවා පවත්වාගෙන යනවා. reflective journals කියන ඒවා අපි පවත්වාගෙන යනවා මේ ළමුන්ගේ හැසිරීම, ඒ වගේ විශේෂ සිදුවීම් ලකුණු කරන්න. ඒතර මේ හැසිරීම, විශේෂ සිදුවීම් වගේ දේවල් නිතරම සිද්ධ වෙනවා නම් අපිට ඒ ඔස්සේ ඒ ගැටලුවක් ඇති බවට හඳුනා ගන්න පුළුවන්. ඒතර ඒ සිද්ධ වෙන වාර ගණන ඒ රිෆ්ලෙක්ටිව් ජර්නල් එකේ සටහන් වෙලා තියෙන ඒ විශේෂ සිදුවීම සටහන් වෙලා තියෙන වාර ගණනත් එක්ක අපිට තීරණය කරන්න පුළුවන් එතන කිසියම් ගැටලුවක් තියෙනවද නැද්ද කියන එක. ඒ වගේම තමයි දැන් ලෙසන් ප්ලෑන් එක තුල වුණත් අපි ඒ ඉගෙනීමේ ක්‍රියාවලිය තුල රිෆ්ලෙක්ටිව් රිෆ්ලෙක්ෂන් කොටසක් අපි පවත්වාගෙන යනවා. ඒ තුලත් එහෙමයි. ඒතර අපි ඉගෙනීම තුල යම් දුර්වලකමක් තියෙනවා නම් ළමයිගේ අවධානය ලබා ගැනීම පිළිබඳව ගැටලු තියෙනවා නම් ඒක නිතරම මතුවෙනවා නම් හැම ලෙසන් ප්ලෑන් එකකම මේක සඳහන් වෙනවා නම් ඒ රිෆ්ලෙක්ටිව් තුල සඳහන් වෙනවා නම් එතනත් ඒ ගැටලුවක් මතුවලා තියෙනවා. ඒ වගේ ක්ලාස්රූම් ඔබ්සර්වේෂන් නේ පන්ති කාමරය තුල අපි නිතරම නිරීක්ෂණය කරනවා. මේ නිරීක්ෂණයන් හරහා එකම ගැටලුව නිතරම එකම රටාවක් ළමයිකින් මතුවලා එනවනම් එතනත් අපිට ගැටලුවක් තියෙන බවට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ ළමුන්ගේ ක්‍රියාකාරකම්, ඒගොල්ලන්ගේ පොත්පත්, ගෙදර වැඩ වගේ දේවල් සාකච්ඡා තුලින් අපිට මේ ගැටලුව හඳුනා ගැනීමට අවස්ථාව තියෙනවා.
හොඳයි. එතකොට දෙවෙනි සෙෂන් එක තුල ගැටලුව හඳුනා ගැනීමේ ක්‍රමවේද tools කියනවා. මේවලම් අපි පැහැදිලි කරන්න ඕනේ. ඒ හරහා හඳුනාගත්ත ගැටලුව අපි ඩිස්ක්‍රයිබ් කරන්න ඕනේ, විස්තර කරන්න ඕනේ. ඊළඟට දෙවෙනි සැසිය තුලම එන ඊළඟ ප්‍රධාන වැදගත් දේ තමයි අපි අර හඳුනාගත්ත දේ කියන්නේ නිරීක්ෂිත ගැටලුව. නේ මම අර එක්සැම්පල් දෙකක් කලින් වීඩියෝ දෙකක පැහැදිලි කරා. ඒ වීඩියෝ දෙකේ එක්සැම්පල් බලන්න. එතනදී ඒ ගැටලුව යටතේ තියෙන නිරීක්ෂිත ගැටලුව කියලා. අන්න ඒක තමයි මේ කියන්නේ description of problem. නේ? ඒක විස්තරාත්මකව සවිස්තරාත්මකව අපිට අවශ්‍ය වෙනවා මෙතනදී. එතකොට ඒක පදනම් කරගෙන රිසර්ච් ප්‍රොබ්ලම් එක. පර්යේෂණ ගැටලුව මොකක්ද කියන එක ලියවෙන්න ඕන. ඒක තමයි මේ දෙවන කොටසේදී ප්‍රධාන දේවල් වෙන්නේ. right. එතන ඒ විදිහට අපි පළවෙනි කොටස part 1 කියන එක ඉවර වුණාම part 2 කියන එකට එනවා. එතනදී අවධානය යොමු වෙන්න ඕනේ මේ literature review නැත්නම් සාහිත්‍ය විමර්ශනය කියන කොටසට. ඒතර සාහිත්‍ය විමර්ශනය තුල අපි සාමාන්‍ය සාහිත්‍ය විමර්ශනය කියලා කියන්නේ නැත්නම් ලිටරේචර් රිවිව් කියලා කියන්නේ අපේ පර්යේෂණ ගැටලුවට අදාළව වෙනත් අය කරලා තියෙන ඒ හා සමාන පර්යේෂණ ගැන හොයලා බලන එක. ඒ ගැටලු ඒ පර්යේෂණ හොයලා බලන්න අපිට විවිධ ක්‍රම තියෙනවා. අපිට අන්තර්ජාලය හරහා ගිහිල්ලා Google Scholar එරික් වගේ වෙබ්සයිට් තියෙනවා, සර්ච් එන්ජින් තියෙනවා. ඒවා විශේෂයෙන්ම පර්යේෂණ පත්‍රිකා හොයාගන්න තියෙන්නේ. එරික් කියන එක නැත්නම් Google Scholar හරහා අපිට සිංහලෙන් උනත් ඒ පර්යේෂණ පත්‍රිකා හොයාගන්න පුළුවන්කම තියෙනවා. අපිට මේ වගේ තැන් වලට ගිහිල්ලා අපි පර්යේෂණ පත්‍රිකා හොයලා ඒක ස්ටඩි කරන්න ඕනේ. අපේ පර්යේෂණ ගැටලුවට සමාන අපේ පර්යේෂණ ගැටලුව විසඳන්න සමාන ක්‍රමවේදයන් අනුගමනය කරලා තියෙන පර්යේෂණ පත්‍රිකා තමයි මෙතනදී අපි සැලකිල්ලට ගන්න. ඒතර ඒවා අනුම ගානේ 10ක් පමණ අවශ්‍ය වෙනවා. 5ක් 10ක් අතර ප්‍රමාණයක් මේ ඇක්ෂන් රිසර්ච් එකට. ඒවා අරගෙන ස්ටඩි කරන්න ඕනේ. එතනදී ගොඩක් වෙලාවට අපි අර theoretical framework එකක් කොහොමද අපි මේ පර්යේෂණය තුළ න්‍යායන් භාවිතා කරන්න කියන එක පර්යේෂණ න්‍යායන් ගණනාවක් තියෙනවා. ඒ න්‍යායන් වලින් මොනවද අපි අපේ පර්යේෂණයට සම්බන්ධ කරගන්නේ කියන එකට අවශ්‍ය ලිටරේචර් එක සාහිත්‍ය විමර්ශනය එතනින් සිද්ධ කරනවා. ඒතර අනිත් වැදගත් දේ තමයි මේ ලිටරේචර් රිවිව් එකේ හරහා තමයි රිසර්ච් ගැප් එක. ඒ කියන්නේ අපි කරන්න යන පර්යේෂණය සහ කරපු පර්යේෂණ අතර වෙනස. ඒක තමයි රිසර්ච් ගැප් කියලා කියන්නේ. මොකද අපි කරන්න යන පර්යේෂණයේ ක්‍රමවේදය ඒක ඒ විසඳුම වෙනත් කෙනෙක් හොයාගෙන නොතිබෙන එකක් වෙන්න ඕනේ. අපි ඒ පර්යේෂණයක් කරන්නේ අලුත් දෙයක් හොයාගන්න. අන්න ඒක හොඳට මතක තියාගන්න. අපි කරන දේ වෙනත් කෙනෙක් හොයාගෙන නොතිබෙන්න ඕනේ. එතකොට අපි අර සාහිත්‍ය විමර්ශනය හරහා අනිත් මේ සමාන දේවල් අපි ස්ටඩි කරනවා. ස්ටඩි කරලා මෙන්න මේ අය මෙන්න මේ දේවල් කරලා තිනවා. නමුත් අපි මේක කරලා නැහැ. මේ ගැටලුව සඳහා මෙන්න මේ දේ කරලා නැහැ. ඒ කරපු දේ සහ නොකරපු දේ අතර වෙනස තමයි රිසර්ච් ගැප් කියලා කියන්නේ. ඒ රිසර්ච් ගැප් එක හඳුනාගෙන සටහන් කිරීම අවශ්‍ය වෙනවා මේ සාහිත්‍ය විමර්ශනය කියන කොටස යටතේ.